මීට වැඩිය හොඳයි ඔයා වෙන වැඩක් කරා නම්. මීට වැඩිය හොඳයි ඔයා මේ කබල් කාර් එක විකුණුවා නම්. So nice day. I hope that you all are keeping well. මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නවා කියලා. මීට වැඩිය හොඳයි ඔයා වෙන වැඩක් කරා නම්. මීට වැඩිය හොඳයි ඔයා මේ කබල් කාර් එක විකුණුවා නම්. මීට වැඩිය හොඳයි ඔයා මාව මැරුවා නම්. right. කොහොමද මේ වගේ දෙයක් ඉංග්‍රීසි වලින් කියන්නේ? මීට වැඩිය හොඳයි ඔයා මෙන්න මේ දේ කරා නම් කියලා. right. ඒකට තියෙන ලස්සන pattern එකක් අපි බලමු මොකක්ද කියලා. අපි ඉස්සල්ලාම කියනවා it would be better. it would be better. මීට වැඩිය හොඳයි කියන අදහසින්. right. මුලින්ම කියනවා it would be better. ඊට පස්සේ අපි කියනවා if. ඊට පස්සේ subject එක, ඊට පස්සේ verb එක. verb එක තියන්නේ past form එකෙන්. ඒ කියන්නේ අතීත ක්‍රියාව තමයි තියන්නේ. right. අපි උදාහරණ වාක්‍ය දෙක තුනක් හදලා බලමු. මීට වැඩිය හොඳයි ඔයා මාව මැරුවා නම්. it would be better if you killed me. killed me ක්‍රියාව අතීතයෙන් තියන්න ඕන. right. මීට වැඩිය හොඳයි ඔයා මේ කබල් කාර් එක විකුණුවා නම්. it would be better if you sold this wonky car. it would be better if you sold this wonky car. කබල් කාරය wonky car. මීට වැඩිය හොඳයි ඔයා මේ ජොබ් එක අතෑරියා නම්. it would be better if you gave up this job. it would be better if you gave up this job. මීට වැඩිය හොඳයි ඔයා මේ ජොබ් එක අතෑරියා නම්. right. මෙන්න මේ විදිහට මේ pattern එක යොදාගෙන මේ වගේ වාක්‍ය ඇතිතරම් ඔයාලට කියන්න පුළුවන්. ඉතින් හරිම චූටි පාඩමක්. මම හිතනවා ඔයාලට පාඩම පැහැදිලි කියලා. So it would be better if you subscribe my YouTube channel. Then I'll meet you again in a new video.